පුතා ඔයාගේ නම මොකක්ද? සලින්ද මිස්. හොඳයි ශාලින්ද. ඔයාගේ වාසගම මොකක්ද? වාසගම ගෙදර තියෙනවනේ මිස්. අයියෝ ශාලින්ද මම ඇහුවේ සර්නේම් එක. ඒකත් ගෙදර තියෙනවා මිස්. ශාලින්ද පුතා ඔයා මට කියන්න ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද කියලා බලන්න. බෑග්ග්‍රවුන්ඩ් එක නේ මිස්. හොඳට තියෙනවා මිස්. කුණු ගාලා වගේ තියෙන. හැබැයි තීන්ත ගාලා නෑ මිස්. අයියෝ නෑ පුතේ මම ඔයාගේ අධ්‍යාපන බෑග්ග්‍රවුන්ඩ් එක ගැන අහුවේ. අධ්‍යාපන බෑග්ග්‍රවුන්ඩ් එකද මිස්? අපේ ඉස්කෝලේ නම් හොඳට පේන්ට් කරලා තියෙන මිස්. කුණු ගාලා නෑ. තීන්ත ගාලා තියෙන්නේ හොඳට. හරි ශාලින්ද මට කියන්නකෝ ඔයා කොහෙද කලින් වැඩ කරේ කියලා. රස්සාව කරපු තැන තමයි මිස්. අයියෝ නෑ ශාලින්ද මං ඇහුවේ ඔයා රස්සාව කරේ කොහෙද කියලානේ. වැඩ කරපු තැන තමයි මිස්. දැන් කියන්න ශාලින්ද අපි ඔයාව ජොබ් එකට ගන්න ඕනයි කියන්නකෝ. මාව ගත්තොත් මිස් ආයි ඉන්ටර්වයුව එකක් තියන්න ඕනේ නෑනේ මිස්. මට රස්සාවක් ඕනේ. ඔයාලට කෙනෙක් ඕනේ මිස්. ඉතින් දෙපැත්තටම වාසීනේ. හරි එහෙනම් කියන්නකෝ ශාලින්ද ඔයාට තියෙන විශේෂිත දක්ෂතා මොනවාද කියලා. මිස් මට ඔෆිස් එකේ වැඩ කරනවා වගේ පේන්න ඉන්න පුළුවන් මිස්. නෑ මම අහන්නේ ඔයාගේ තනතුරට තියෙන විශේෂිත දක්ෂතා මොනවාද කියලා. මිස් මට චැනල් එකක් ගාව වගේ ජොබ් එක දුන්නා නම් ගොඩාක් හොඳයි මිස්. මොනවා කියවනවද මන්ද මේ ළමයා. හරි එහෙනම් ශාලින්ද ඔයා කියන්න ඔයාට කම්පියුටර් පුළුවන්ද කියලා. ඕෆ් කරන්න දන්නවා මිස්. ඔන් කරන්න ඔයා කියලා දෙන්න. ඕෆ් කරන්න දන්නවා. හරි මට කියන්න ඔයාට ඉංග්‍රීසි පුළුවන්ද කියලා. ඉංග්‍රීසි මිස් I can කෙහෙල් can ඕන වෙලාවක පුළුවන්. I can කෙහෙල් can ඵලයන් යන්න එළියට. ඒ පාන්දර ඇවිල්ලා මගේ ඔළුව කෑවා. 10ක් ඉන්ටර්වයුව කරොත් එකෙක් පිස්සේ. ඵලයන් යන්න. තමයි. අපෝ දුරෙන්මද මිස් යන්න ඕනේ. මම ජොබ් එක සිලෙක්ට් කරගත්තා නේ. මම හෙටින් ඉඳලා වැඩට එන්නම් මිස්. ඵලයන් යන්න.